එලහරක කුක්කු තලපයක් දාලා කෑමක් හදමුද? පළවෙනියටම ඕනි ගිජුලිහිණි බිත්තර දෙකක්. ඔයාලා දන්නවද ගිජුලිහිණියව? දන්නවනම් මතක් කරා කියන්න. බිත්තර දෙක දාගෙන 120ටම හැඳි ගා ගන්න. එහෙම කියලා බිත්තරේට පණවිලා දුවනකම් හැඳි ගා ගන්න එපා. ටිකක් ආදරෙන් හැඳි ගන්න. ඊට පස්සේ සුදු පාට පස් හැඳි තුනක්. කැමති නම් 4ක්. පණ්ඩිත වෙන්න එපා. 5ක් දාන්න බෑ. උඹලටත් එකක් දෙකක් හරි කමන්නේ වැඩියෙන් දාගන්න තිබ්බනම් නේද? ඊට පස්සේ 120ට හැඳි ගා ගන්න. ඊට පස්සේ මායා කුඩු හැන්දක් දාගන්න. මං ඒ කිල්ල ගත්තේ විශ්වාසනීයවන්ත මායාකාරියෙක්ගේ. ඉතින් කුඩු හැන්ද දාලා උඩ බලන් ඉන්න එපා හැඳි ගාපන්. මායාකාරිය එන්නේ ඔක හැඳි ගාලා දෙන්න. ඊට පස්සේ උදේ 6:45ට සුදු පාට හරකෙක්ගෙන් දවාගත්ත කිරි ටික. ඊට පස්සේ 120ට හැඳි ගන්න. ඔයාලත් මං ඔගේ ලොකු වෙලා කෑම හදන්න. ඔයාලා ආසදිදී ලොකු වෙලා මං ඔගේ කෑම හදන්න. එහෙම ලොකු වෙනකන් ඉන්න ආසාවක් තියනවා නම් මේවා හදන්න. හැබැයි කන්න එපා. ඊට පස්සේ පවුඩර් කෝප්පයක් දාගන්න. ඊට පස්සේ ආයෙත් 120ට හැඳි ගා ගන්න. ඊට පස්සේ මේ වගේ මිශ්‍රණයක් තමයි හදන්නේ. ඊට පස්සේ හුමස් මැටි වලින් හදාගත්ත චොක්ලට් එකක් ගන්න ඕනේ. නායක සහ වේයක එකතු වෙලා තමයි මට මේක හදලා දුන්නේ. ඊට පස්සේ 120ට නෙවෙයි පණ්ඩිත නැතුව හිමින් හැඳි ගාපන්. එලා හරකා කුක්කු තලප අපේ දවසේ අමුද්‍රව්‍ය. ඒකත් දාගෙන හොඳට හැඳි ගන්න. හැඳි ගන්න ගමන් කියලා කියන්න. එතකොට තමයි එලහරක කුක්කු තලපේ නියම වයිබ් එක දැනෙන්නේ. කලවති තෙල් ටිකක් පෑන් එකකට දාගෙන පෑන් එක රත් වෙන්න දෙන්න. පස්සේ අර මිශ්‍රණය මෙහෙම දාගන්න. ඔයාලා කැමති මල් හැඩයටද තාරාව හැඩයටද කොටු කොටු හැඩයටද කැමති හැඩයකට දාගන්න. මොකද මොන මගුල කරත් මන් දන්නවා ඔක හැදෙන්නේ රවුම් හැඩයට කියලා. පස්සේ හරිම සංයමයෙන් මේ වගේ ලස්සනට හදාගන්න. මට අමුද්‍රව්‍ය දුන්නේ මායාකාරී හරකා වේයා නයා. ඉතින් මං එයාලටත් මේවා යවන්න ඕනි. එහෙනම් තව වීඩියෝකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. see you bye.